තමයි මේ තියෙන මැලේසියා ට්‍රිප් එක. මේක බේසික්ලි අපි ඔක්කොම කරේ කන එකයි. උයි දැන් මැලේසියා ගියෙන් මේක තමයි හොටෙල් එක ට්‍රේඩර්ස් හොටෙල් එක. ලොලිපොප්ස් උයි වෙල්කම් ඩ්‍රින්ක්ස් තිබ්බයි හොටෙල් එකේ. අපි එනකොටම උයි රූම් එකත් හරිම ලස්සනයි. ඒ රූම් එකේ හොඳම කෑල්ල view එක. ඉතින් ටික වෙලාවකින් අපි චුට්ටක් රෙස්ට් කරලා ඩිනර් ගන්න ගියා. බබල් ටී ගත්තා මගේ ෆේවරිට් ඩ්‍රින්ක් එක මේ ලෝකේ. උයි ඊට පස්සේ අපි චූටි ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනකට ගියා. උයි එතන ඩෙසර්ට් වලට අර වයිරල් චොක්ලට් ස්ට්‍රෝබෙරි එක කෑවා. මම මාචා එක විදියට ගත්තා. මොකද මං හිතුවා රහ වෙයි කියලා. චුට්ටක්වත් තිත්තුනේ නෑ. හොඳටම රහ වුණා ඒක. ටංගුළු එකකුත් කෑවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ටංගුළු කියන්නේ මොන හරි ෆෘට්ස් තියෙන like sugar coated dessert එක. ඊට පස්සේ මේ ඊළඟ දවසේ උදේ කාපු එක ක්‍රියේටිව් විදියට හදපු මාළු එකක්. ඊට පස්සේ ෆ්‍රී ෆුඩ් තිබ්බ චූටි කෝප්පු වලට දාපු ස්මූතීස්, පීට්සාස් ඒවත් තිබ්බා. ආයේ අපි හැමදාම වගේ අපි ගියා ස්ට්‍රීට් ෆුඩ් කන්න. අපි පටන් ගත්තේ මැංගෝ ස්ටිකි රයිස් එකෙන්. ඒකේ සෝස් එකක් වගේ තිබ්බ රහම රහයි හොඳටම ස්වීට්. අපි එක ඒවා try කරලා බැලුවා. ඊට පස්සේ අම්මගේ ෆේවරිට් ෆුඩ් එකක් තිබ්බා. ක්‍රැබ් තිබ්බා. ඒක හරිම රහයි. ඒක අපි ගත්ත ගොඩාක් ක්‍රැබ්ස් ගත්තා අපි. ඊට පස්සේ අච්චාරු තිබ්බා. වෙන જાති බුෆේ එකක් වගේ අච්චාරු තිබ්බා. ඔය අම්මා මුළු කප් එකක්ම ගත්ත ෆිල් කරලා. ඊට පස්සේ බොයිල්ඩ් චෙස්නට්ස් ටිකක් කෑවා. ඒකත් හරිම රහයි. ඊට පස්සේ තව එක જાති කෑම කෑවා. ආයේ බඩ පිරෙන්න කෑවා. ගොඩක් ඒවා. අපි ඇවිදගෙන යනකොට ගොඩක් දුර ගියා. ඊට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් තැනේම රෙස්ටොරන්ට් එකක් හම්බුණා. රහ කෑම තියෙන. ඒකෙන් අපේ ෆුල් ඩිනර් එක ගත්තා. ඊට පස්සේ ආයේ ඩෙසර්ට් කෑවා. මේක වොෆල් එකක්. ඒකෙත් වයිට් චොක්ලට්, ඔය මාචා උඩින් ඕරියෝසුත් දැම්මා. ඊට පස්සේ අම්මිගේ ඩෙසර්ට් එක කෑවා. අම්මිගේ ඩෙසර්ට් එක දූරියන්. එයාගේ ෆේවරිට් ෆුඩ් එක. ඊට පස්සේ ඊළඟ දවසේ මෝල් එකේ තිබ්බා මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. මම කෑවා චිකන් ෆ්ලොස් බන් එකක්. උයි අම්මා කෑවා සොසේජ් බන් එකක් හරි මොන හරි. ඊළඟට අපි ප්ලේ කරන්න ගියා ජංගල් ජිම් කියලා තැනක. මම ගියේ මේ ගෝ කාට්ස් වලයි එක ඒවා තිබ්බ ස්ලයිඩ්ස්, ස්විංග්ස්, බය හිතන ඒවාත් තිබ්බා. ඔන්න මේ ස්ලයිඩ් එකේ 10 පාරක් විතර ගියා. ඒක තමයි මගේ ෆේවරිට් ස්ලයිඩ් එක. ඒ ටික කරාට පස්සේ මේ රේන්බෝ ස්ලයිඩ් එක ඇතුලෙන් ගියා. ඊට පස්සේ අපි ගේම්ස් කරන ඒරියා එකට ගියා. එතනින් ටෝකන්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ කාර් ගේම්ස් ටිකක් ප්ලේ කරා. උයි තව එක જાති ගේම්ස් කරා. මේක වෙනම තැන. මේක තිබ්බේ ට්වින් ටවර් එකේ. මේක පෙට්‍රොන්ස් කියලා තැන. ඒක ගොඩාක් ෆන්. ඒකේ ප්ලැනට්ස් ගැනයි, ඕල්ඩන් ටයිම්ස් ගැනයි, ෆියුචර් එක ගැනයි තිබ්බ මියුසියම් එකක් වගේ තැනක්. රයිඩ්ස්, VR, කූල් එක જાති ඒවා තිබ්බා. ඒක ඇතුලේ එක රූම්ස් තිබ්බා, සිනමාස් තිබ්බා. අපි මූවීස් බැලුවා. කේව්ස් තිබ්බා, ඩයිනසෝස්ලා හිටියා, ඇස්ට්‍රොනොටික් ඒවා තිබ්බා. මේ ෆේස් තිගී එකක් තිබ්බා. ඒකේ මූණ ඇතුළට දානකොට මූණ ඒක උඩ පෙන්නනවා. ඇස්ට්‍රොනොට්ගේ මූණ උඩ. ඊට පස්සේ දවල්ට කෑව රහම රහ හොට් පොට් එකක්. අපිට බෝල් එකක් දුන්නා. ඊට ඕන જાති දාලා දෙන්න ඕනේ ඒගොල්ලොට. ඊට පස්සේ ඒගොල්ලෝ හදලා දෙනවා අපේ හොට් පොට් එක. ඊට පස්සේ හොට් පොට් එක කාලා ඉවර වෙලා නටෙලා ඩෝනට් එකක් කෑවා. මගේ ෆේවරිට්. ඊට පස්සේ මැෂ් පොටේටෝස් උයි ස්ටේක් එකක් කෑවා. ඊට පස්සේ අම්මි අරන් දුන්න ඩුබායි චොක්ලට්. ඒකත් මගේ ෆේවරිට් චොක්ලට් ජාතියක්. අන්තිම දවසේ අපි එච්චර ඒව කරේ නෑ. අපි කෑවෙත් KFC උයි මැක්ඩොනල්ඩ්ස් වගේ ඒවා. ඊට පස්සේ අම්මගේ ෆේවරිට් ෆෘට් එකෙන් දූරියන් අයිස්ක්‍රීම් කෑවා. අම්මා මෙතනක් ඉනවා. හායි කියන්න අම්මා. හායි. ඊට පස්සේ මැක්ඩොනල්ඩ්ස් තව එක જાති කෑවා. චිකන් වින්ග්ස් කෑවේ KFC එකෙන්. අම්මයි මමයි ආසම සෝස් එකක් තියෙනවා මැෂ් පොටේටෝ වලින් හදපු. ඒක try කරන්න ඕනේ. හරිම රහයි. ඊට පස්සේ අපි ආයේ ස්ට්‍රීට් ෆුඩ් තැන
එකට ගියා. අහමරා මාෂ්මෙලෝ අයිස්ක්‍රීම් එකක් කෑවා. ඒක උඩ තියෙන්නේ බර්න් මාෂ්මෙලෝ, යට තියෙන්නේ අයිස්ක්‍රීම්. ඊට පස්සේ ආයේ ගේම්ස් කරන්න ගියා අම්මිත් එක්ක මේ පාර. ඊට පස්සේ ගේම්ස් ටික කරාට පස්සේ අපි ගියා එක කියුට් පික්චර්ස් ගන්න. ඒකේ 4 පික්චර්ස් ගන්න දුන්නා. ওই බෑග්ග්‍රවුන්ඩ් එකකුත් පික් කරන්න දුන්නා. ඒක ඉවර වෙලා අපි ගියා ආයේ ට්වින් ටවර් එකට. ඉතින් මෙහෙම තමයි අපේ මැලේසියා ට්‍රිප් එක ගියේ. ඕගොල්ලොන්ට දැන් හිතෙනවා ඇතිනේ මං මෙච්චර ගහලා කොහමද කෙට්ටු වෙන්නේ කියලා. අම්මිටත් තියෙන ඒ ප්‍රශ්නේම තමයි. ඉතින් ලෝකෙ ලස්සනයි කොච්චර කෑවත් කෙට්ටුවට ඉන්න පුළුවන් නම් බයි බයි.